ඉතින් කොහොමද ඔයාලට අද අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් කලින් වීඩියෝ එකේදී මැලේසියාවේදී අපි ගියපු තැන් බලපු දේවල් ඔයාලට අරගෙන ආවා. මේ vlog එකේදී අපි මැලේසියාවේ අපි shopping කරපු දේවල් කොහොමද experience එක ඒ වගේම food review එකක් තමයි අරගෙන එන්නේ. public transport use කරනවා නම් touch and go card එකක් ගන්න ඕනේ මැලේසියාවේදී. ඒක අපිට බස් වලටත් train වලටත් use කරන්න පුළුවන්. ඉතින් මේ තමයි මැලේසියාවේ අපේ පළවෙනි food experience එක. ඉතින් අපි යනකොට මෙන්න මේ pastry shop එක අපිට හම්බුණා. අපි එක buns ಜಾති දැක්කම ආසාවට ගොඩාක් ගත්තා. ඒ වගේ ගානත් එහෙම ලොකු ගානක් තිබුණේ නැහැ. ඒත් ඒවා කොහොම එක වගේ රහක් තියෙන අපිට කන්න නම් බැරි වුණා. කිසිම ස්පයිසි ගතියක් එහෙම තිබුණේ නැහැ. හොඳම ඔප්ෂන් එක තමයි මැලේසියාවේදී පළතුරු කන එක. මොකද කිව්වොත් පළතුරු හරීම ලාභයි ගානාට. ඒ වගේම ගොඩාක් හොඳ ෆ්‍රෙෂ් පළතුරු. මෙන්න මේ වගේ හැම තැනම පොඩි පොඩි shops තියෙනවා. අපිට පොඩි කප් එකක් අරගෙන ඒකට ඇති තරම් දාගන්න පුළුවන්. ඉතින් ග්‍රෑම් ගානට තමයි අපි ගෙවන්න ඕනේ. අපි අද යනවා සූර්යා KLCC මෝල් එකට. ඉතින් මැලේසියාවල හැම තැනම shopping mall තියෙනවා. ලංකාවේ OGF එක වගේටත් වඩා ලොකු malls හැම තැනම තියෙනවා. ඉතින් අදනම් පිස්සු හැදෙනවා shopping කරනවා නම් මම හිතන්නේ මැලේසියාව හොඳම රටක්. KLCC පාක් එක ළඟම තමයි මේ සූර්යා KLCC mall එක තියෙන්නේ. ඒ වගේම මෙතනදී අපිට ලංකාවේ නැති අපි ආස කරන high-end brands වල, luxury brands වල, ඒ වගේම ලෝකේ තියෙන හොඳම brands වල shoes, clothing, cosmetics, handbag මේ ඕනම දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් පිස්සු හැදෙනවා. මුලින්ම ගියා මම ආසම තැනකට. ඉතින් ගොඩාක් ගෑන් ළමයි ආසයි හොඳ handbag එකක් ගන්න, ඒ වගේම quality handbag එකක් ගන්න. මම ගත්ත මොනවද කියලා ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට මම පෙන්නන්නම්. ඉතින් මිෂෙල් කෝස් එකේ බෑග්ස් වලට ගොඩාක් අය ආසයි එතනට මම ගියා. ඊට පස්සේ ඉතින් මේ වගේ හොඳ මේකප් වර්ග, කොස්මෙටික්ස් වර්ග තියෙන තැන් shops තිබුණා. ඒ වගේම අපිට ගැලපෙන දේවල් අපිට try කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් ආසම තැනකට ආවා සාරා එකට. බලන්නකෝ සාරා එකේ ලස්සන ඇඳුම් තියෙනවා. ඒවනම් සාමාන්‍යයෙන් ටිකක් ගාන වැඩි. මම ගත්ත මෙතනින් perfume එකක්. සාරා එකේ perfume ගොඩාක් හොඳයි. හරිම සුවඳයි. මට වික්ටෝරියා සීක්‍රට් එකේ perfume නම් එච්චරම හරි ගියේ නැහැ. මම දන්නේ මම එකට ආස නැහැ. සාරා එකේ perfumes මාරම සුවඳයි. ඊට පස්සේ මැක් එකට ආවා. එතනලුත් මට අවශ්‍ය කරන දේවල් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ගියා Nike එකට. ඉතින් මේ තියෙන Nike අලුත්ම shoe එක, Nike Air shoe එක හරිම comfortable, හරිම ලස්සනයි. ඒ වගේම තමයි මැලේසියාවේ ගාන අඩුයි. මම දන්නේ අනිත් රටවල් වලට සාපේක්ෂව ගොඩක් මැලේසියාවේ ගාන අඩුයි. ඉතින් හරිම comfortable මේ shoe එකත්. ඊට පස්සේ අපි ගියා husband shoes බලන්න Adidas එකට. ඒ දේවල් බලලා අපිට හිතුණා කොෆි එකක් try කරන්න. ඊට පස්සේ අපි ගියා මම ආසම කරන සෑන්ඩල් එකක් බල හිටියා. ඒක තිබුණා බාට එකට. ඒකත් අරගෙන ඉතින් මේ දෙන්න පේනානේ වාහනයක් දැක්කොත් ඉතින් ඒ දෙන්න එතන. මෙතන මොන හරි මේගොල්ලන්ගේ BYD එකේ අලුත්ම showroom එකක් තිබුණා. ඊට පස්සේ අපි ගියා Mr. DIY කියන shop එකට. මේක හරියට අපේ ලංකාවේ Lady Shake වගේ. kitchen wear, ඊට පස්සේ DIY කරන දේවල්, ඊට පස්සේ home wear මේ හැම දෙයක්ම සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් එතනින් මම ගත්තා බබාට සෙල්ලම් බඩු ගත්තා දෙකක් විතර. ඊට පස්සේ මම ගත්තා මගේ පොඩි kitchen item දෙකක් විතර. මොකද ගොඩාක් එහෙම අරගෙන අපිට අරගෙන යන්න යන weight එක අපරාධනේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ Mid Valley කියන shopping mall එකට. ඒක සාමාන්‍යයෙන් ගාන ටිකක් අඩුයි. shopping malls වලත් ගාන වෙනම එක shopping mall වල වෙනස්. Mid Valley shopping mall එකේ prices ටිකක් අඩුයි. ඊට පස්සේ අපි අද හිතාගෙන ඉන්නවා තවත් විශේෂ තැනකට යන්න. මැලේසියාවල night life එක experience කරන්න පුළුවන් තැනකට, Bukit Bintang වලට. ඉතින් මේ වෙලාවේදී මාරම ට්‍රැෆික් එකක් තියෙන. මොකද හැමෝම night life එක experience කරන්න Bukit Bintang වලට එනවා. මේ වගේ හැම තැනම
සෙනග පිරීලා එක ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් හරිම ෂෝක්. නයිට් ලයිෆ් එක එක්ස්පීරියන්ස් කරනවා නම් අනිවාර්යයෙන්ම බුකිත් බින්තෑන් වලට තමයි යන්න ඕනේ. ඒ අතරේ අපිට හම්බුණා මෙන්න මේ වගේ ලස්සන බබාලට ෂූස් තියෙන කඩයක්. පේනවනේ හරියම හැපෙනින් එක දේවල් තියෙනවා. ඉතින් සමහර දේවල් දැක්කම නම් අපිට try කරන්න බෑ. දැක්කම අපිට හරියම ප්‍රසන්නයි. ඉතින් තියෙන දේවල් ඉතින් ගොඩාක් බල ගිහිල්ලා අපිට කන්න පුළුවන් තැනක් බලලා තමයි අපි ගත්තේ. එතනිනුත් ජම්බෝ ප්‍රෝන් එකක් අපි try කරා. ඒක නම් ඉතින් හරියම රසට තිබුණා. මේ වගේ දෙපැත්තෙම කඩ තියෙනවා. ඉතින් අනිත් එක තමයි පිරිසිදුකම බලන්න ඕනේ. එහෙම අපිරිසිදු නම් නැහැ. ගොඩාක් පිරිසිදුවට හැමදේම තිබුණා. ඊට පස්සේ අපි try කරා මෙන්න මේ කොකනට් අයිස්ක්‍රීම් එක. ඉතින් ඒක නම් හරිම රහයි. ගොඩක් තායිලන්ඩ් වල තමයි මේ කොකනට් අයිස්ක්‍රීම් එක තියෙන්නේ. මේක අපි එතනින් try කරා. ඉතින් මේ අයිස්ක්‍රීම් එක කන ගමන් හස්බන්ඩ් මමත් අපි දෙන්නම කතා කරේ ලංකාවේ මෙච්චර පොල් ගස් තියෙනවා. මේ අයිස්ක්‍රීම් එක තාම අපිට බැරි උනේ ඇයිද කියලා හදන්න. ඉතින් මෙන්න මේ වගේ හැම තැනම කඩ තියෙනවා පොඩි කඩ. ඔය යන අතරේ අපි ඊගාවට try කරා ජූස් එකක්. මේක මැංගෝ ජූස් එකක්. ෆ්‍රෙෂ් මැංගෝ ජූස් එකක්. හරිම රසයි. ඒ වගේම මේ මැලේසියාවල පළතුරු ගාන හරිම අඩුයි. ඉතින් ඔයාලට පේනවනේ මේ ස්ට්‍රීට් ෆුඩ් වල එක තැන්වල තියෙනවා මේ වගේ මීට් වර්ග තියලා සමහර දේවල් නම් අපි කන්නේ නැති දේවල් පරිස්සමෙන් කන්න ඕනේ. ඊට පස්සේ අපි මේ චීස් පොටැටෝ කෝන්ද මන්ද අන්න ඒක try කරා. ඒකත් හරිම රසයි. ඉතින් මෙතනින් මම හිතන්නේ අපිට 2 විතර වුණා යනකොට. ඉතින් බබත් වඩාගෙන යන එක ටිකක් නෙමෙයි ගොඩාක් අමාරු දෙයක්. දැන් බලනකොට ඒක හරිම ෂෝක් හරිම ලස්සන අත්දැකීමක්. මොකද බබාටත් එයා හැම නිතරම ආසයි ගියපු තැන් මතක් කරන්නේ වගේ වීඩියෝස් බලන්න ඒ දේවල් වලට. මැලේසියාව කිව්වොත් ඇත්තටම කෑම ලෝකයක්. එක ජාතියේ cuisine වර්ග ගොඩාක් මැලේසියාවේ තියෙනවා. ඒ වගේ රසත් එක එකට වෙනස්. සමහර දේවල් අපි ආස කරන විදියට තියෙනවා. සමහර දේවල් නම් හරිම ස්වීට්. අපි ආස කරන්නේ නැහැ. සමහරෙන් අපි ස්පයිසි වටනේ ගොඩාක් ආස. ඉතින් මැලේසියාව යනවා නම් අනිවාර්යයෙන්ම කන්න ඕනි කෑමක් තමයි නාසි ලෙමක් එක. අපි ඉස්සරහට නාසි ලෙමක් එකක් try කරනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. හොඳටම මහන්සි ඉතින් grab එකක් දාගෙන අපි ඉක්මනට හොටෙල් එකට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි තියන් හව් ටෙම්පල් එක බලන්න ගියපු දවස. ඉතින් එදා තමයි අපි ලිටල් ඉන්දියා වලට ගියේ. මැලේසියා යනවා නම් අනිවාර්යයෙන්ම ලිටල් ඉන්දියා යන්න. මොකද කිව්වොත් ඉන්දියන් ජුවලරි, සාරි මේ වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් ලිටල් ඉන්දියා වලින්. හරිම ලස්සන දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් වලුත් කීපයක් අරගත්තා. බලන්නකෝ මැලේසියා කිව්වත් දැන් නම් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ කොටසක් වගේ හරිම ඉන්දියන් vibe එකක් තියෙන්නේ. ඉතින් එක ලස්සන සාරීස් මේ shops වල තිබුණා. ඒ දේවල් බලලා කීපයක් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ආවා ඉන්දියන් ෆුඩ් try කරන්න. මේ මෝරු කියලා ඩ්‍රින්ක් එකක්. මම දැක්කන රස නැහැ. හැබැයි අපි පොඩි කාලේ ඉඳන් මෝරු අහලා තිබ්බට එදා තමයි පළවෙනි පාර try කරේ. අපි ගත්ත ඉන්දියන් ෆුඩ්. ඒක පාර ගොඩාක්ම ඕඩර් කරන්නේ නැහැ. මොකද රස කොහොමද කියලා හරියටම දන්නේ නැති නිසා. පේනවනේ හැම තැනම පළතුරු තියෙනවා. මැලේසියාවල ඒ වගේ ගාණත් අඩුයි. ඊට පස්සේ ඉතින් තවත් ආසම තැනක් පවිලියන් shopping mall එකේ බාතන් බොඩි වර්ක්ස් එකට ආවා. ඉතින් ඒකේ බොඩි බටර්ස් තියෙනවා. ඒවා හරියම ෂෝක් ඩ්‍රයි ස්කින් එකක් වාට තියෙනවා නම් මෙතනින් අනිවාර්යයෙන්ම බොඩි බටර්ස් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මමත් ගත්තා. ඊට පස්සේ ගියේ වික්ටෝරියා සීක්‍රට් එකට පර්ෆියුම් එකක් බලන්න. මට නම් ඒකේ සමහර මට කොහොමද පර්ෆියුම් වර්ග අමාරුයි සුවඳ සැර වුණාම මම ඉතින් නම් ගත්තේ නැහැ. මේ අනාතරේදී අපිට හම්බුණා මේ වගේ ලොකු ඉලෙක්ට්‍රික් බඩු තියෙන ෂෝරූම් එකක්. ඉතින් එතන අපේ බබා ටික වෙලාවක් මෙන්න මේ වගේ හිටියා. මේ තමයි මම ආසම තැන වොට්සන් එක. ඉතින් ගොඩාක් මේකප් බ්‍රෑන්ඩ්ස් මෙතනදී ගන්න පුළුවන්. Maybelline, Revlon මේ වගේ දේවල්. ඊට පස්සේ මම ආව Sephora එකට. මොකද Sephora එකේ ලිප්ස්ටික් මාරම ක්වොලිටි ලිප්ස්ටික් මම මෙතනින් 3ක් ගත්තා. ඉතින් ඔන්න ඔය විදියට තමයි shopping කරේ. පේනවනේ ඉතින් මූණේ තියෙන සතුට
ආසම ප්‍රොඩක්ට්ස් ඉතින් Sephora එකේ දේවල් හරිම quality මේක. මේ තියෙන shopping කරලා ගත්තු දේවල් ඉතින් පොඩි පොඩි දේවල් ගොඩාක් එකතු කරගත්තා. මේ තියෙන මගේ handbag collection එකට මම එකතු කරගත්තු bags ටික. අද අපි යනවා Wonjo එකට. ඉතින් මැලේසියාවේ main cuisine එක තමයි nasi lemak. authentic nasi lemak try කරනවා නම් අපි හිටපු hotel එකෙන් අපිට recommend කරා Wonjo එකට යන්න කියලා. ඒකට ලොකු queue එකක් තියෙනවා. ගොඩාක් ටූරිස්ට්ලා එතනින් තමයි nasi lemak try කරන්නේ. බලන්නකෝ. හරිම පිරිසිදුයි ඒ වගේම හරිම රසට nasi lemak එක තිබුණා. ඒගොල්ලෝ හරිම පිරිසිදුවට හැමදේම කරනවා. ඉතින් මේ nasi lemak එකේ තියෙන්නේ බිත්තරයක් තියෙනවා, ඊට පස්සේ හාල් මැස්සෝ රටකචු ඒ වගේ එකක් තියෙනවා, ඊට පස්සේ චිකන් එකක් තියෙනවා. මේකේ තමයි මැලේසියාවේ මේන් cuisine එක. ඊට පස්සේ අපි ගත්ත මයිලෝ ඩ්‍රින්ක්ස් දෙකක්. ඒ මයිලෝ ඩ්‍රින්ක් එක නම් ටිකක් ස්වීට් නෑ, ඒගොල්ලෝ සීනි දාන්නේ නෑ. එතරම් තියෙනවා මේගොල්ලන්ගේ ජූස් බාර් එක. ඉතින් මෙතනින් අපි ගත්තා දෙලුම් ජූස් හරිම අඩුයි. අපිට ඉතින් ලංකාවේදී දෙලුම් එහෙම හම්බෙන්නේ නැහනේ. අපි එකක් අරගෙන පස්සේ තව එකක් ගත්තා. මාරම රසයි. මැලේසියා යනවා නම් shopping කරන්න හොඳම තැනක් තමයි මේ China market එක, Petlin Street එක. ඉතින් මෙතනදිත් ඔයාට අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදි ගන්න හොඳම දේ තමයි baggages. මාරම අඩුවට quality baggages ගන්න පුළුවන්. අපිත් අරගත්තා. ඉතින් මෙතනින් තමයි අපි baggages ගත්තේ. හරිම quality. ඒ වගේම ගානත් ගොඩාක් අඩුයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. දවසම shopping කරලා දැන් හොඳටම මහන්සි. අපි ඉන්න හොටෙල් එකේ මෙන්න මේ වගේ මසාජ් චෙයා තිබුණා. ඉතින් චුට්ට වෙලාවක් එතනට වෙලා හිටියා. ඉතින් අපි දැන් ගෙදර ගෙනියන්න ඕනේ චොක්ලට් ඒව ගන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙන්නේ China Town එකේමයි. China Town වල මයිඩීන් කියන shop එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනදී චොක්ලට් වර්ග හැම දෙයක්ම ගන්න පුළුවන්. ඒ වගේම Nescafe, Milo, noodle වර්ග, මේ ramen මේ වගේ හැම දෙයක්ම තියෙනවා. ගානත් අඩුයි. ඊට පස්සේ මෙතන සබන්, ඊට පස්සේ body lotion, මේ වගේ shampoo මේ දේවලුත් ගොඩාක් තියෙනවා. මේ දේවල් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මයිඩින් එකට යන්න. ඉතින් ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. Nivea හැම ගොඩාක් අඩුවට ගන්න පුළුවන් හොඳ quality products. ඉතින් ගන්න මොනවද කියලා හිතාගන්න බැරි තරමටම දේවල් තියෙනවා. ඔක්කොම අරන් එන්න හිතනවා. ඒත් ඉතින් අපිට කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ අපේ baggages වල. ඒ විදිහට තමයි ඉතින් බලලා ගන්න ඕනේ. Toblerone, Dairy Milk, Kit Kat මේ වගේ චොක්ලට් තියෙනවා. ඉතින් ගානත් හරිම අඩුයි. පුළුවන් තරම් පුළුවන් දේවල් අපි ඉතින් අරගත්තා. ඊට පස්සේ අපි එතන නැති චොක්ලට් ගන්න තවත් shop එකකට ගියා. ඔයාලට පේනවනේ ඉතින්. මම කිව්වේ අපි තවත් shop එකකට යනවා කියලා. මේ තමයි මේ shop එක Hanifa එක. මේකේ chocolate වර්ග විතරමයි මේකේ තිබුණේ. මේකේ සබන් ඊට පස්සේ shampoo ඒ වගේ දේවල් තිබුණේ නැහැ. chocolate වර්ග විතරමයි තිබුණේ. මේ තියෙන අපි මැලේසියාවේදී try කරපු ice cream. ලංකාවේ නැති Oreo, Kit Kat ඊට පස්සේ Dairy Milk වගේ ice cream අපි try කරා. අද අපි යනවා මැලේසියාවේ තියෙන ලොකුම shopping mall එකට. මේ ළඟදී තමයි ඒක open කරේ. TRX shopping mall එකට. ඉතින් මේ shopping mall එකේ තමයි මැලේසියාවේ Apple store එක තියෙන්නේ. අපි එතනටත් ගියා. අලුත්ම Apple products එතන review කරන්න තියෙනවා. ඉතින් මේ දේවල් experience කරන්න අපි මෙතනට ආවා.
මැලේසියාව කියන්නේ ගොඩාක් මුස්ලිම් ජනගහනය ඉන්න රටක්. ඉතින් ඇඳුම් ගැන කිව්වොත් ගොඩාක් අර දිගට එහෙම තමයි තියෙන්නේ. මේ ට්‍රෙන්ඩි ෆැෂනබල් ඇඳුම් ටිකක් අඩුයි. මේ බ්‍රෑන්ඩ් අවුට්ලට් කියන කඩේ තමයි ගොඩාක් ක්වලිටි විදියට දේවල් තිබුණේ. ඒ වගේම ගාණත් ගොඩාක් අඩුයි. ඉතින් මේ ඉන්න H&M එකේ මම ඉතින් සෑන්ඩල්ස් දෙකක් ගත්තා. බබාට ඇඳුම් කිහිපයක් ගත්තා. මෙන්න මේ මිදි එක මාරම ගාන අඩුයි. අපි ගොඩාක් කෑව කාලාන්තිපට අපි උගුරත් නිකන් බරැඳි වුණා උගුර. මේ තියෙන්නේ මම අද දවසේ shopping කරලා ගත්ත දේවල්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට shopping experience එක අපි ගත්ත ඒ වගේම food experience එක review කරා කියලා. ඉතින් තවත් මේ වගේ මාළත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. time with Shashi මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා.